සස්ත්‍රජන් මගහරින්න බැරි වන්දනාවක්. මතකයිනේ? එදා අපි හැමෝටම ආරාධනා කරා. ඔන්න ඒ හීනේ අද සැබෑ වෙලා තියෙන්නේ. ඉතින් මමයි කුෂ්ලාගේ අම්මයි ජයග්‍රහණය කරපු හැමෝම ඔන්න දැන් ගමන ආරම්භ කරන්න යන්නේ. අපේ වැඩිහිටියන්ට මගහැරින්න බැරි වන්දනාවක් ලබා දෙන්න සස්ත්‍රජන් මුලපිරිවි මීට මාසයකට ඉහතදී. අපේ ආරාධනාවට රට පුරාම දූ දරුවන් තමන්ගේ දෙමාපියන් සිරිපා කරුණා කරවන්න අයදුම් පත්තෙව්වා. මේ දැන් ගමනට එකතු වෙලා ඉන්නේ ඒ අතරින් අපි තෝරාගත් ඒ සුවිශේෂී වැඩිහිටියන් කණ්ඩායම. වැඩිහිටියන් වගේම ඔවුන්ව සිරිපා වන්දවන්න එකතු වෙන දරුවනුත් දැන් අපිත් එක ගමනට සූදානම්. සුවපහසු ආකාරයට අපි කොළඹ සිට මේ දුරවන්දනා ගමන ආරම්භ කළේ හැමෝගෙම සාදුකාර මැද්දේ. ආයිබෝන් හැමෝටම. ඉතින් සක්සජන් මගහැරින්න බැරි වන්දනාවක් තුලින් අපි ඔයගලන් හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. සුමන සමන් දෙයියන්ගේ පිහිටෙන් අපිට කරුණා කරලා එන්න පුළුවන් කියලා අපි හැමෝම අපි සාදුකාරයක් දෙමුනේ. සාදු සාදු සාදු. අපි ඒ රඹුක්කන ඉඳලා මේ කොළඹට ඇවිල්ලා ඒ කොළඹ බස් එකේ සුපිරි බස් එකක් අපිට දුන්නා. ඒ අපේ නඩේ ඔක්කොම ලස්සනට ඒ ගමන යොදාගෙන බොහොම සතුටින් අපි ඒ ශ්‍රීපාද වන්දනා ගමනට සහභාගී වුණා. ගමන අතරමඟදී විඩාවර බවක් ඇතිවෙන්න ඉඩක් නම් ලැබුණේ. හැම දෙනාම මුළු ගමනම රසවින්දේ හරිම සතුටින් සහ විනෝදයෙන්. පාදේ සමනල කන්ද පෙළි ආලෝකය සමන් මෙහෙම විනෝදෙන් අපි අපේ නවාතැන්පලට සේන්දු වුණා. ඔවුන්ගේ නවාතැන් පහසුකම් හා ආහාරපාන ගැන අපි සුවිශේෂී අවධානයක් යොමු කළා. ඒ නිසාමයි උසස්ම විදිහේ ආගන්තුක සත්කාරයක් ඔවුන්ට ලබා දෙන්න සස්ත්‍රජන් අපිට හැකි වුණේ. අපේ සස්ත්‍රජන් ආයතනයට මම කෘතඥ වෙනවා. මොකද අපි දෙන්නට ඉතා පහසුවෙන් මේ සිරිපා කරුණාව කරගන්න ලැබීම ගැන ඉතා පහසුවෙන් කියලා කිව්වේ මේකයි. සුපර් ලක්ෂරි බක්ස් එකකින් අපිව ගෙනල්ලා කොළඹ ඉඳලා ඊට පස්සේ ඒ හා සමාන ඒ කියන්නේ සුපර් ලක්ෂරි වගේ හොටෙල් එකක මේ ඇටන් වල අපිව තියලා අපිට ඉතාමත්ම ප්‍රණීත ආහාර පාන වලින් අපිට සලකලා ඒ වගේම අපේ සුව පහසුව ඒ නවාතැන් පහසුව වගේම ඊට පස්සේ සිරිපා කරුණා කරන්න ඉතා පහසුවෙන් යන්න අපිට ඉඩකඩ සලසලා දීලා ඒ පුණ්‍යවන්ත දිනේ උදා වෙලා උදේ රැයින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ දෙමව්පියෝ සූදානම් වෙන්නේ ඒ උතුම් සිරිපා වන්දනාවටයි. නවාතැනේ ඉඳලා නල්ලතන්නිය දක්වා අපි ගමන් ඇරපුවේ මෙලෙසින්. සස්ත්‍රජන් මගහරින්න බැරි වන්දනාවක් වෙතින් ඔන්න අපි දැන් අද පාන්දරින්ම සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අපි සිරිපා අඩවියේ කරුණා කරන්නයි දැන් සූදානම් වෙලා ඉන්නේ. සම්ප්‍රදාය තුල හිඳමින් වන්දනා සිරිතට අනුව අපේ නඩේට එකතු වුණ නඩේ ගුරුතුමා වන්දනාව ගැන හැමෝටම ගුරුහරුකම් දුන්නා. සතුටු සිතින්, සදහැත් සිතින්, ශ්‍රද්ධාවෙන් අපි ගමන ආරම්භ කරන්න ඕනේ. නදියා පුරුණේත තීරේ හංසච්ච බද්ද ජීවිකේ සුමනා ජලග්ගේ. සිරිපා කරුණාව ආරම්භ වුණා. පින්සිත් පෙරදැරි කරගෙන තුනුරුවන් වන්දනා කරමින් අපි ගමන පටන් ගත්තා. දං සරණං ගච්ඡාමි. අපේ දෙමාපියන්ගේ සුව සනීපය ගැන සොයා බැලීමට ඇරඹූ සස්ත්‍රජන් සුවපියස ඔවුන්ගේ නිරෝගී බව සොයා බැලුවා. මකර තොරණ සාම විහාරය පසු කරමින් අපේ නඩේ ඉදිරියට ඇදුණා. අපේ වැඩිහිටියන්ගේ සියලු උමනාවන් ඉටු කරන්න සස්ත්‍රජන් කණ්ඩායම හැම මොහොතකම වග බලාගත්තේ මේ ආකාරයටයි.
අපි වඳින්න අපි වඳින්න යයි තුන් සර අදහාගෙන. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන් සීත කඟුලට. විශේෂයෙන් කෝඩුකාරයන් එනකොට චාරිත්‍ර වාරිත්‍ර වගේක් තියෙනවා ඉෂ්ට කරන්න. ඉතින් අන්න ඒ චාරිත්‍ර වාරිත්‍ර අපේ නඩේගුරා විසින් ඉෂ්ට කරන අයුරු තමයි ඔයගලන්ට දැන් මේ පේන්නේ. ශ්‍රීපා වන්දනාවේ යනකොට අපි අඩුම තරමින් මූණකටවත් මේ සීත කඟුලෙන් මේ දිය පොදක් අරන් වතුර උගුරක් බීලා මූණ පොඩ්ඩක් තෙමාගෙන යන්න ඕනේ. අපේ නඩේ කිසිදා සිරිපා වන්දනා කරගන්න බැරිවුණු වැඩිහිටි කෝඩුකාරයෝ කීප දෙනෙක්ම හිටියා. අපේ නඩේගුරුතුමා ඔවුන් වෙනුවෙන් සියලු සම්ප්‍රදායික සිරිත් ඒ අයුරින්ම ඉටු කිරීමට වග බලාගත්තා. පියවරෙන් පියවර දහස් ගානක් අපි උඩට එක්කගෙන යන්නේ මේ ශාස්ත්‍රීය ආයතනයේ අපේ මහත්වරු මේ ගමන දාගත්තේ පහසු ගමනක් නෙවෙයි. ඒතා දුෂ්කරම ගමන කිසිම කෙනෙක් කොහොම අවශ්‍ය කටිය අරන් මඟට බහින ගමනක් නෙවෙයි. අපේ නඩේ සමාජිකයන් දැන් මේ ඉදිකටු පානේ ඒ තමන්ගේ ගෙත්තම කරන්න යෙදෙන අවස්ථාව. තමන් ආයෙත් කිසිදා වැඳ පුදා ගනීයයි නොසිතු සිරිපා පද්මයට ඔන්න අපේ වැඩිහිටියෝ සේන්දු වුණා. අපි අද්දි ඔක්කොමලා අපේ අතින් අල්ලගෙන අපි බැස්සෙව්වා. ඒ වගේම අපට ගොඩාක් උදව් කරා ඒගොල්ලන්. කියලා වැඩක් නැහැ මේ ගැන වචන වලින් කියන්නේ. ඒ තරමට ඕගොල්ලන් අපට උදව් කරා සස්සන ආයතනයේ. දැන් හරියම හිතට පුදුම සැහැල්ලුවක් සිරිපතුල වෙනලා ආවට පස්සේ හිතේ හැටියටම මේ වන්දනා කරගත්තා. ඒ කියන්නේ දඩබිරි ගාලා හදිසියේ ඉක්මනට ගිහිල්ලා ඉක්මනට එහෙම ආවෙත් නැහැ. අපේ හිතේ ඒ තිබුණු ඒ විදිහටම අපිට මේ සිරිපතුල වන්දගෙන එන්න අපිට ඒ පාඩුවේම හරිම සතුටින් මේ එක කියා ගන්න බැරි තරම් ඒ සතුටක් ඒක. සැනසෙල්ලේ ජීවත් වෙන්න මෙලෝ සැප පරලෝ සැප ප්‍රාර්ථනානුකූලව නිවන් අවබෝධ කරගෙන මේ සසරින් එතර වෙන්න මේ වාසනාව මේ හැම දිනාටම සැලසේවා කියලා ඉතින් සිරිපතුල වන්දනා කරන්න අපිට ඔන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඇත්තටම අපි හරි වාසනාවන්ත නඩයක්. ඒ වගේම අර කිව්වා වගේ සමන් දෙවියන්ගේ පිහිට හැම වෙලේම අපිට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ශ්‍රද්ධාව පිරුණු හදවත් වලින් යුක්තව අපේ වැඩිහිටියෝ සස්තජන් මගහැරින්න බැරි වන්දනාවට එකතු වුණේ ඒ විදිහටයි. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කර ගැනීමෙන් සිතේ උතුරාගියේ සතුට අපි හැමෝම අත්විඳ. මෙම ශාස්ත්‍රජන් ආයතනයෙන් සංවිධානය කළ ශ්‍රී පාද වන්දනා චාරිකාව ඇත්තටම මහඟු සත්කාරයක්. මේ සේවක මහත්මීන් කළ කැපවීම මට වචන වලින් අගය කරන්න බැහැ. ශ්‍රී පාද පද්මයට නගිනතුරු ඒ මහත්මාවරුන් මහත්මීන් කළ කැපකිරීම සොයා බැලීම ඇත්තටම අපි මේ තිස්සරාවු එක ගමනකවත් ওই විදිහ කැපකිරීමක් කරලා නැහැ. ජීවිත කාලයක් පුරා අපිව හැදූ වැඩු පෝෂණය කළ අපේ දෙමාපියන් හට කරන උපහාරයක් ලෙස තවත් මගහැරින්න බැරි වන්දනාවක් දායද කරන්නට ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර පෝෂණයෙන් පුරවාලු සස්්‍රජන ඔපට පොරුන්දු වෙනවා.